රසම රස පොලොස් කරියක් හදමුද? මුලින්ම පොලොස් ටික කපලා මේ විදියට සෝදලා එකට දැම්ම. මට සියම් කොරක තිබුණේ සියඹල දැම්මා. පහ ටිකකුයි ලුණු ටිකකුයි දාලා අපි මේ කොස්තර ටික තැම්බෙන ලිපේ තියා ගන්නවා. වතුර ටිකකුත් දානවා දැන්. ලුණු පොලොස් ටික හොඳින් තැම්බුණාට පස්සේ ඔන්න දැන් අපි තෙම්පරාදුර සෝදානම් වෙන්නේ. ඒකටම සුදු ලුණු දැම්මා. ඊළඟට ලුණු රන්වන් පාට වෙනකම් බැද ගන්නවා. ඊපස්සේ මිරිස් කරල් ටිකක්, තක්කාලි, හොඳින් කවලම් කරගන්නවා. ඊට පස්සේ මන් තෙල් එකට මස් කාරි මිරිස් කුඩු ටිකකුයි මස් කාරි තමයි ඒක වැඩිපුර දාගන්නේ. මස් කාරි මිරිස් කුඩු ටිකකුයි දාගන්නවා. ඒ ටික පොඩ්ඩක් තෙලේ බැද ගන්නවා. දැන් ඊට පස්සේ පොලොස් ටික එකතු කරගන්නවා. තඹගත පොලොස් ටික එකතු කරගන්නවා. දැන් කවලම් කරගන්නවා. මට රම්පේ දාන්න අමතක වුණා. මම රම්පේ පස්සේ එකතු කරගත්තේ. නරු දීගරි ටිකක් එකතු කරගන්නවා. දීගරිනුත් හොඳින් පොලොස් ටිකක් තැම්බෙන්න අරිනවා. දීගරි පොලොස් වලට උරා ගන්න. පොලොස් වලට ලුණු දැම්මට අපි හොද්දට ලුණු මදිනේ. ලුණු සල්පයක් එකතු කරගන්නවා. දැන් පොලොස් ටික හිඟේද මිටි කී එකතු කරනවා. රස බලන්න. ඔන්න දැන් රස පොලොස් කරේ රෙඩි. මගේ වීඩියෝ එක නැරඹුවාට ගොඩාක් ස්තුතියි. තෙරුවන් සරණයි.